හලෝ ඔව් කියපන් කොල්ලෝ මොකද්ද කියන්නේ තේ කෑලි එපා කියනවා ඌට කියපන් ඌලගේ වැඩියෙන් තියෙන්නේ තෙල් තමයි කියෝගෙන ආවොත් එල්දනවා කියපන් බායෝකේ හා කොල්ලෝ කියපන් බුදු සරණයි බබියාච්චි කොහෙද මේ යන්නේ මම මේ හන්දියේ බුදු පෙළමෙත මල් ටිකක් තියන්න කියලා බං කොහෙද විනාඩි 10ක් කරගන්නත් නේ මේ හැම්පෝන් කට රින් වෙනවා ඉවරයක් නේ බං අධි කදදයක් අලුත් ෆෝන් එකක් අරන් වගේ නේ ආච්චි ඔව් බං මම ගත්ත ඇන්ඩ්‍රොයිඩ් හොඳ ෆෝන් එක ටච් ස්ක්‍රීන් එකනේ තියෙන්නේ මේකේ නැති දෙයක් නෑ බං හැම එකම තියනවානේ අයියෝ ආච්චි ඇන්ඩ්‍රොයිඩ් නෙමෙයි අනේ ඇන්ඩ්‍රොයිඩ් ටච් ස්ක්‍රීන් ඕකේ නැත්තේ ඇටච් බාත්රූම් එකේ පැන්ටි කබඩුයි විතරයි මා යනවා කොල්ලෝ මට තව වැඩ ගොඩක් තියෙනවා කරගන්න මේ ගමුචයන්ටත් උනේ කුකුළු සියක් ගේන්න ගොයියෝ මෙහෙට වරේ කොහෙද උඹ මාව දැක්කාම ලිස්ස යන්න හදන්නේ චෝ හිතුවද බොල මට පොට්ට වෙලා කියලා මෙහෙවරේ බලියච්චි කොහෙද මේ යන්නේ මම මේ මලක් පහනක් පූජා කරන්න යන ගම කොහෙද මේ ඉඩල් කෝල් එකක් එනවා ඉවර යන්නේ ඒක නෙමෙයි මං ඔබ හම්බෙන්න හිටියේ කෝ උඹ මගෙන් ගත්ත සල්ලි පොලියයි අනේ බබියාච්චි මම මේ ළඟට යන ගම ගෙනත් දෙන්නම් ඈ පොලියත් එක ගෙනත් දෙන්න ගිහින් එන්නම් ඈ මෙහෙවරේ ඌ දැනගනින් 750ක් බෙල්ල කපු මිනිස්සු කොහොමගම හිටි මෙහෙටවරේ තෝ මගෙන් ගත්ත සල්ලි පොලියයි ගෙනත් දීපන් දැන් උඹේ පොලිය වැල් පොලිය වෙලා තියෙන්නේ පුතේ මොකද්ද ආච්චිගෙන් පොලියට සල්ලි ගන්න එකයි කසාද බඳින එකයි දෙකම එකයිනේ මොකද්ද බොල ඒ හරුපේ තේරෙම කියපිය බලන්න ආච්චිගෙන් සල්ලි පොලියට ගත්තාම වැල් පොලිය වෙනවා ගෑණි එක ජීවත් වෙනකොට පොල් වලිය යනවා දෙකම එකයි වැල් පොලිය පොල් වලිය අප්පට බොල බලපියගමුගේ කතාව